good morning. අපි දැන් යන්න ඔක්කොම රෙඩි වෙලා තියෙන්නේ. බඩු පැක් කරලා තියෙන්නේ. එන්න මේ විදිහට තමයි තියෙන්නේ. මට ඉතින් පැක් කරන විදිහ වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මොකද මාරම බිසි අද හොඳටම සීතලන්ට ඊයරන් මට සීතලයි. මේ ඉතුරු බඩු ටික ඩිකියට දාලා තියෙනවා කැම්පින් බඩු. අපි උතේ ප්ලෑන් කරගෙන නම් හිටියේ මීට වඩා කලින් යන්න. චුට්ටක් විතර ලේට් වුණා. hi good morning. අද අපි යනවා one eternity later. hi good morning. මම ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා මගේ ෆස්ට් රෝඩ් ට්‍රිප් එක මේක. ඉතින් අපි අද යනවා මාග්‍රට් රිවර් වලට. ඒක පැය 3ක් වගේ ගමන. හැබැයි මාග්‍රට් රිවර් වලින් අතර වෙන්නේ අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක ඇල්බනි. ඇල්බනි වලට පැය 8ක් විතර තියෙනවානේ. පර්ත් සිටි එකේ ඉඳන් පැය 8ක විතර ගමන. ඉතින් මම අද ඔයාලට පෙන්නන්න කොහොමද අපි රෝඩ් ට්‍රිප් එක යන්නේ. අපි යන්නේ කැම්පින් කරන්න. මගේ වගේ මෙයාගෙත් ෆස්ට් එක්ස්පීරියන්ස් එක කැම්පින් වල. hopefully හොඳට වෙයි කියලා හිතනවා. බලමු වෙන කොහොමද අපේ ගමන වෙන්නේ කියලා. අපි යන්නේ මෙන්න මේ රූට් එකේ. කියන්නේ බීච් එක අයිනෙන් වගේ මාග්‍රට් රිවර් වලට. එහෙම නැත්නම් කෙලින්ම ඇල්බනි වලට දැම්මොත් රට මැදින් වගේ තමයි ක්‍රොස් කරන්නේ. එතකොට මේ කාන්තාර ඒ වගේ ඩෙසර්ට් ඒ වගේ තමයි අහුවෙන්නේ. අපි දැන් යන්නේ බීච් රූට් එකේ. dreams feel delayed, I confess. බ්‍රෙක්ෆාස්ට් ගන්න නැවැත්තුවා. මාග්‍රට් රිවර් වලට චුට්ටක් මෙහායින් වෙන්න වගේ පාක් එකකට ආවා. අපි ගෙදරින් ඒදී පේස්ට්‍රීස් හදාගෙන ආපු නිසා ඒවත් අරගෙන මෙතන කොෆි ෂොප් එකකින් කොෆි එකකුත් ගත්තා. ටවුන් එක හරි පොඩි ටවුන් එකක්. හරි ලස්සන වයිබ් එකක් තිබ්බා එතන. ඒ වගේම ගොඩාක් ටූරිස්ට්ලා ඇවිත් තියෙනවා. මොකද මෙහි ගොඩක් වයිනරීස් තියෙනවා. ඒ වගේම චොක්ලට් ෆැක්ටරිස් තියෙනවා. අපි දැන් යන්නේ මාග්‍රට් රිවර් වලින් ඉඳන් විනාඩි 20කින් වගේ යන්න පුළුවන් ලේක් කේව් එක බලන්න. ගොඩක් ඔයාලට දකින්න පුළුවන් ලෑන්ඩ්ස්කේප් වල මම වීඩියෝස් ක්ලිප් මේකට ඇටච් කරලා තියෙනවා. ඔයාලත් ආස නම් ලෑන්ඩ්ස්කේප් බලන්න මම හිතනවා ඔයාලා මේක එන්ජොයි කරයි කියලා. තනින් තනට එක විදිහට වෙනස් වෙනවා environment. Hi guys, I'm Marjorie and welcome back to my vlog.
ෆැමිලි අයිඩිය එකක් ගන්න කියන්නම්. මෙතන ටිකට් එක per person $25ක් වෙනවා. ඒ ටිකට් එකට අපිට ගයිඩ් කෙනෙක් හම්බ වෙනවා. Aussie, you know the reason that Ireland's getting so big? Because the capital's Dublin. අපිට ලේක් කේව් එකට ඇතුළට යන්න තියෙනවා බලන්න. මට මතක් වුණේ නිල් දියපොකුණ. මම ඇත්තටම ගිහිල්ලා නැහැ ඒකට. උනට වීඩියෝස් වල දැකලා තියෙනවා. ඒකෙත් මෙහෙම කේව් එක ඇතුළට යන්න ඕනේ බලන්න. ඉතින් මේකත් ඒ වගේ අපිට පඩි පෙළක් තියෙනවා. ඒකෙන් බහගෙන ඇතුළට යන්න තියෙන්නේ. ඔයාලට පේනවා ඇති යන්න තියෙන විදිය. හරිම ඉන්ටරෙස්ටිං. හරි ලස්සනයි ඒ වගේම ඇතුළත්. That's it, Ethan. Good job, buddy. Keep coming up. You're doing really well. That's it. Those little legs will get you here. Good man. That's the way. Well done. ඉතින් මේ ලේක් කේව් එක හරිම ලස්සනයි ඇතුළ. ඒ වගේම මේ තියෙන්නේ ලයිම්ස්ටෝන් කේව් එකක්. මේකේ වතුර ක්‍රිස්ටල් ක්ලියර්. ඒ වගේ ගොඩ විස්තරයක් අපිට ගයිඩ් කීවා. මම ඔයාලට මේ පොඩ්ඩක් කීවේ. ඔයාලට මේක ගැන දැනගන්න ඕන නම් ලේක් කේව් මාග්‍රට් රිවර් කියලා සර්ච් කරොත් එහෙම දැනගන්න පුළුවන්. මම මෙතන ලොකු විස්තරයක් කියන්න යන්නේ නැහැ. That's his head. That's his shell. That's our cave turtle, folks. Can you see the turtle there, kids? He's a pretend one. There's his head, there's his shell, he's all disjointed. I'll keep walking, and Marianne spotted the 2 member spears. Marianne? There's 2 member spears, Marianne. There, make sure you don't touch anything. Please don't. This is all business and stuff. But underneath is rock. So underneath is limestone. අපි දැන් ලේක් කේව්ස් බලලා අල්බනි වලට යන්න හදන්නේ. අපිට පෙන්නනවා 4 hours drive එකක් තාමිනම් මාග්‍රට් රිවර් වල. අපි දැන් 347 kilometers තියෙන මාග්‍රට් රිවර් ඉඳන් අල්බනි වලට. අපි දැන් පෙට්‍රල් ෂෙඩ් එකකින් පෙට්‍රල් ගහගෙන
යන්න හදන්නේ. අපි යද්දි 5:51 කියන 6 විතර වෙනවා. කොහොමද මග මොන හරි නැවැත්තුවොත් එහෙම ඒවත් එක්ක තව ටිකක් ටයිම් එක හැමහා වෙයි. ගොඩක් ෆාම්ස් එහෙම දැක්කා. ගොඩක්ම හිටියේ ඉතින් හරක්, බැටළුවෝ ඒ වගේ සත්තු තමයි. මං හරි ආස වෙච්ච දෙයක් තමයි මේ තියෙන්නේ. ඔයාලට මේනවද දන්නේ නැහැ? ඔයාලට මෙතන ඉඳලා පාර කෙළවර පේනවා. පාර කෙළවර නෙවෙයි බට් එක දිගට තියෙනවා. හරි ෂෝක් එක මන්නම් දකිද්දි අතරම ඇස්තකින් දකිද්දි මාරව ලස්සනයි. ට්‍රයි කරද්දී අපිට ගොඩාක් හම්බුණා මයිනින් සයිට් වලට එක එක බඩු අරගෙන යනවා, වෙහිකල්ස් යනවා. ඒ වගේ එකක් තමයි ඔයාලට මේ පෙන්වන්නේ. අපි දැන් ආපහු චූටි ටවුන් එකට ආවා. මට නම් හරියට මතක නැහැ මොකක්ද ටවුන් එක කියලා. හරි ලස්සනයි. ඒනට හරන ස්ට්‍රක්චර්ස් වලට තිබ්බ ගොඩක්ම. මන්නම් මේ පරිසරය දකිද්දි මතක් වෙන්නේ මං චූටි කාලේ බලපු ඉංග්‍රීසි මූවීස්, TV සීරීස් ඒ වගේ තියෙන තමයි මේ ෆාම්ස්. එයා දැක්කාම ඇත්තටම මේ දේවල් මතක් වෙනවා. මම මේවා ඇත්තට දකින්නවනේ කියලා හිතනවා. අඹ අර හදලා තියෙන්නේ. බලන්නකො මේ ගෙවල් තියෙන විදිය. මං ඔයාලට කිව්ව නේද මට සමහරක් කියලා මම පොඩි කාලේ බලපු ෆිල්ම්ස් එහෙම මතක් වෙනවා කියලා. මේ ස්ට්‍රක්චර්ස් දැක්කම ඇත්තටම ඒ වගේම තමයි දැනෙන්නේ. ගෙවල් ඒ පරණ විදියට. ඉතින් අපිට ලොං ඩ්‍රයිව් එකක් තිබ්බ නිසා අපි දෙන්න මාරුවට තමයි ඩ්‍රයිව් කරේ. මොකද එක්කෙනෙක්ට ගොඩාක් වෙලා ඩ්‍රයිව් කරන්නත් අමාරුයි ඒ දේවල් නිසා. ඒ වගේම අපේ මේ ඩ්‍රයිව් එකේදී අපිට 110ට 100ට වගේ ස්පීඩ් යන්න හම්බුණා. අපි ගොඩක් දැක්ක දෙයක් තමයි කැංගරූස්ලා පැස්පෙරා එමුලා ගොඩක් වැදිලා හිටියා. ඒ වගේම එක කුරුල්ලෝ. ඉතින් මොනවක් කරන්නද නේද? එහෙම තමයි. ඒ දේවල් දකින්නත් වෙනවා. ඒවා දකිද්දී නම් හරිම දුකයි. මට ඕන වුණා ඔයාලටත් එහෙම වැදිච්ච සතෙක්ව පෙන්වන්න. අපි දැක්ක කැංගරූ කෙනෙක්. ඒ වෙලාවේ අපි වාහනේ පැත්තක නැවැත්තුවා. එතකොට පාස් කරගෙන යන වෙහිකල් එක අපිට කරදරයක්ද කියලා බලන්න එයාලත් නැවත්තලා ඇහුවා ඔයාලට මොකක් හරි වුණාද එහෙම කියලා.
තව එක්කෙන මං ගත්ත සූම් කළා. අපි දැන් බැලුවා මේ අපි ඩ්‍රයිව් කරගෙන යද්දී ඩෙන්මාර්ක් රෝඩ් එකට දැම්මා. එතකොට හිටිය ලොකු කැංගරු කෙනෙක් මේ වාහනයක වැදිලා මේ අපි දැන් ඒක බලලා යන ගමන් ඉන්නේ. හායි අපි තාම ඇල්බනි වලට යන ගමන් ඉන්නේ. ඒ යන මග ගොඩක් සත්තු වැදිලා හිටියා, පස්පරාලා හිටියා, ඊපස්සේ කැංගරුස්ලා හිටියා. අපි එක්කෙනෙක් බලන් දැන් අතර වුණා. වාහනේ සයිඩ් එකේ නවත්තනවා. ලොකු එක්කෙනෙක් ඉන්න මම ඔයාලට පේනවද වෙන්න මෙතෙන් තමයි ඉන්නේ. ඉන්නේ ඩෙන්මාර්ක් රූට් එකට දාලා. ඒ දාද්දී අපි දැක්ක කැංගරු කෙනෙක් වැදිලා ඉන්න වාහනයක ලොකු සතෙක්. තව හිටියා ඊට කලිනුත් වැදිලා. අපි නවත්තලා බලන්න ගියේ නැහැ. මං එයාගේ වීඩියෝ ක්ලිප් එකක් ගත්තා ඔයාලට බලන්න. පව් ඉතින් ගොඩක් සතු වැදෙනවා. දෙපැත්තේ පැරට්ස්ලා ඉන්නවා, මැකෝලා ඉන්නවා. අපි සයින්ස් දැක්කා මේ වයිල්ඩ් හෝස්ලා එයාලත් ඉන්නවා. ඔතකොට ඉතින් ඩ්‍රයිවර්ස්ලාට ඩේන්ජරස්. ඒ වගේම ඉතින් සත්තුත් පව්. ඉතින් අපි එයාව බලලා ටිකක් දුරක් යද්දී අපි දැක්කා තව කට්ටියක්. ඔයාලට පේනවද මේ එමුලා? එයාලා අපි දැක්ක කෙනෙක් ටිකක් ලොකු සතෙක් පාරේ වැදිලා ඉන්නවා. එමුලා වැදිලා හිටියා. ඒ වගේ කැංගරුස්ලා ගොඩ සත්තු ඉතින් වැදිලා ඉන්නවා. පැරට්ස්ලා ඉන්නවා. දැන් මාරුනේ දෙන්න. දැන්ද? මං දැක්කේ නැහැ මේ දැන් මාරු වෙනවා. ඒ කියන්නේ ක්‍රොස් කරාද? ඔව් නැස්ති කරන් යනවා. මම දැක්කම උඩ හිටියේ. සීරියස්ලි දැන් හවස් වෙන්නනේ. අතනත් හිටියා චූටි පැටියෙක්. කැංගරු පැටියෙක්. මේ හරි ගොඩක් ඉන්නවා. මේ ආපෝට් එක තමයි. මේ තියන්නේ ඇල්බනි වල තියෙන එයාපෝට් එක. මේක ඩොමෙස්ටික් එකද? ඩොමෙස්ටික් විතරයි ෆ්ලයි කරන්නේ. ලස්සනයිනේ. ආවර තියෙන්නේ ඇල්බනි එයාපෝට් කියලා දෙනවා. පොඩි එක. ඉතින් ෆ්ලයි. අපි අර ලංකාව වල සෙට් එකක් ඉන්නවා. හුලඟින්ද මං කියනවා ඇයි දන්නේ. බලමු ඉන්නවද කියලා. අතුල් දානවා. Wow! Damn, මේ මගේ first time මං කැංගරුස්ලා දකින්න. මේ ඉන්නේ. අපි අව හරවගෙනත් ආවා. Oh my god. බලපන්. එයාලා අපි දිහා බලාගෙන ඉන්නවා. මොනවද ඇටවල ඔබ මොඩ දිහා බලන්නේ කන්නේ? අපි මේ හයිවේ එකේ අතර පාරකට දැම්මා. ඒක කරන්නේ කියලා. ඔබ බහිනවද? පොඩ්ඩක් බහින්න. No, they are going. They are all going. Give me. Amma zoom karti. और तो हिला किन्नी.
බලමු අපි තව ටිකක් ළඟට යනවා. එයාලා මාල් ලොකු රංචුවක් ඉන්නේ. අනේ හරින. ඔය ඉන්නේ. අසුම් කරා. එයාද බලනවා. අපිට පෙවුනේ තුනට අර හිටගෙන ගොඩක් හිටියානේ. Oh my god. මේ පැත්තට නෑ. මෙතන මේ වැට ගහලා තියෙන්නේ. ආ දෙපැත්තෙම ගහලා තියෙන්නේ. Yeah, yeah. මෙල්බන් ටවුන් එකට ආවා. මාර ලස්සනයි. ටවුන් එක ඔයාලට පෙන්නන්න අපි ගොඩක් කැංගරු ගොඩක් දැක්ක ඉන්නවා. බලමු කැංගරුස්ලට ෆීඩ් කරන්න තියෙන ඒවා try කරන්නයි. තව අපි ප්ලෑන්ස් වගේ දාගෙන තියෙනවා. අපි ඒවත් ඔයාලට පෙන්නන්න. බලන්න මේ සිටිය මාරම ලස්සනයි. අපි උදේ 6 විතර වෙද්දි තමයි ගෙදරින් පිටත් උනේ. දැන් ඇල්බනි එද්දි වෙලාව කීයද දන්නවද? 7:09. දැන් අපි ගිහිල්ලා ටෙන්ට් එක ගහ ගන්න ඕනේ. අපි බුක් කරා කැරවන් පැක්. කැරවන් පාක් එකක් බුක් කරා අපි. ඒකට ගිහිල්ලා ඉතින් ටෙන්ට් එක ගහගෙන ඊට පස්සේ බඩු වගේ තියෙනවා ගන්න. අපි එන්න කලින් මේ සර්ච් කරලා බලුවා මේ කාර්ස් වූල්වර්ත් වගේ තියනවද කියලා. තියෙනවා මෙහි. ඒවට ගිහිල්ලා අපිට ඕන බඩු වගේක් තියෙනවා. ඒ ටිකත් ගන්න ඕනේ. අපි තව හිතාගෙන ඉන්නවා බාබකියු එකක් දාන්න කියලා. බලමු කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන කැරවන් පාක් එකක් ඒ වගේ. හොටෙල්ස් උත් තියෙනවා. ඕනනම් අපිට කැම්පින් කරනවා නම් ඒ විදිහට කැරවන් පාක් එකක් බුක් කරලා කැම්පින් කරන්න පුළුවන්. අපි දැන් තමයි ප්ලේස් එකට ආවේ. ඊට මම ඔයාලට අපිට රෙජිස්ට්‍රේෂන් එකේ දුන්න මැප් එක පෙන්නන්න. එකේ හා ඊට පස්සේ අපි මෙතෙන්ට යනවා. මේ තමයි අපේ ස්පොට් එක. E5 E5 තමයි අපේ ස්පොට් එක. අපි ලේන් නම්බර් 11. ඕකේ. මාර කන්වීනියන්ට් එක මාරම හොඳයි යාලා. මෙතන තියෙනවා කැම්ප් කිචන් එක තියෙනවා. ඊට පස්සේ මෙතන බාබිකියු ස්පොට්ස් ගොඩක් මේ ඔක්කොම බාබිකියු ස්පොට්ස්. ඊට පස්සේ මෙතන ගෝල්ෆ් අන්තික හොඳම දේ තමයි බීච් එක. බීච් එක මෙතන තියෙනවා walking distance. Yeah. It's the beach. Even the Wi-Fi as well. Yeah. Good hour. ඔව් දැන් අපි අතුලට යන්න හදන්න. අපිට මැප් එකක් හම්බුණා. ස්ට්‍රීට් ගයිඩ් එක. යන්නේ. මේක තමයි මම ගයිඩ් තියෙන්නේ. කරනවා. මොකටද ගයිඩ් කරන්න? අයියේ. මම ගයිඩ් කරනවා. ඔයා මට ගයිඩ් කරන්න. නෑ. මම ගයිඩ් කරන්නේ. මං අතේ මැප් ඒක තමයි කිව්වේ. දෙන්නේ බේරුණේ නේ. ලේන් නම්බර් 11. ලේන් නම්බර් 11 එකට යන්න ඕන. අපි එතනට ගිහිල්ලා පෙන්නනෝ. ඒ ටික මම කට් කරනවා කොහමද? හරිම කැතයි. මේක ඔව්. ඉලම අපි හැරෙන්නද මේ තියන්නේ අර අපේ එක. මෙයාලා මේවා නැති කට්ටිය. අපිට එහා පැත්ත කට්ටිය. අර තින් අර ගහල් තියෙන E5 දොරේ ගහල් තියෙන. ඔව්
කොයිද? ඔයාගේ මෙතන අයින පාක් කරන්න. ඔව්. මේක තමයි අපේ එක. අපි බුක් කරේ කිචන් එකයි බාත්රූම් එකයි එක්ක. මොකද අපි දෙන්නේ ෆස්ට් ටයිම් නේ කැම්පින්. તો ටෙන්ට් එක එළිය ගහගෙන ටෙන්ට් එක එළිය හදාගෙන අපිට මේවා ඇතුළේ ෆැසිලිටිස් යූස් කරන්න පුළුවන්. 7 එතකොට. මෙයාලා